කොලිටි ගේමින් හෙඩ්සෙට් හොයන වාට අද මං ගෙනල්ලා තියෙන්නේ ජෙඩල් බ්‍රෑන්ඩ් එකේ GH571 කියන මෙන්න මේ මොඩල් එක. ඉතින් මේකත් RGB හොඳ ගේමින් හෙඩ්සෙට් එකක්. අපිට මේ වගේ තමයි බොක්ස් එක ඉස්සරහා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ පාට වර්ග දෙකක් එනවා. මේක එනවා බ්ලූ කලර් එකයි රෙඩ් කලර් එකයි. මං ගාව දැන් මේ අතේ තියෙන්නේ බ්ලූ එන හෙඩ්සෙට් එක තමයි. ඉතින් මේකේ ෆීචර්ස් කීපයක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි හෙඩ්සෙට් එක අන්බොක්ස් කරලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. හරි අපිට මේ වගේ තමයි හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඉටිකොලකින් කවර් කරලා තමයි මේක එන්නේ. මෙතන යනවා මේකේ මයික්‍රොෆෝන් එක. මේක අපිට මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අවශ්‍ය ගානට. ඒ වගේම වයර් එක මෙතනින් තමයි මේ විදිහට සෙට් වෙලා තියෙන්නේ. වයර් එක රෙදි වලින් වගේ තමයි මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හොඳ ක්වොලිටි වයර් එකක් තියෙනවා මීටර 1.5ක් විතර දිග. ඒ වගේම මේකේ අපේ කනට සෙට් වෙන තැන මේ විදිහේ හොඳ මැටීරියල් එකක් බලා ගන්න පුළුවන්. බ්ලූ වලින් තමයි මේක එන්නේ. නිල් පාටින් තමයි මේ කනට සෙට් වෙන කෑලි දෙක තියෙන්නේ. ඒ වගේම උඩ මේ හෙඩ් එකට සෙට් වෙන හෙඩ් බෑන්ඩ් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හොඳ මැටීරියල් එකක් තියෙනවා. මේක අපිට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් සයිස් එක. මේකේ මෙන්න මේ විදිහ තමයි ප්ලාස්ටික් එක එන්නේ. මෙතන පොඩ්ඩක් දිලිසෙන විදිහට තමයි එන්නේ. මෙතන මේ විදිහට සොෆ්ට් විදිහට තමයි එන්නේ. මෙතනින් ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දෙපැත්තෙම මේ වගේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ පැත්තෙත් ඒ විදිහටම පුළුවන්. හරි. ඉතින් මේක හොඳට අපිට අපේ හෙඩ් එකට ෆික්ස් වෙනවා. හොඳ හෙඩ් බෑන්ඩ් එකක් තියෙනවා. ඊළඟට වයර් එක ගැන කිව්වොත් මේකෙත් කලින් හෙඩ්සෙට් වල වගේම පෝට්ස් තුනක් එනවා. මේකේ USB එකෙන් RGB ලයිට්ස් වලට ඒ වගේම හෙඩ්ෆෝන්ස් ජැක් එක, මයික් ජැක් එක විදිහට මේ විදිහට තවත් ජැක් දෙකක් එනවා. මේකේ සවුන්ඩ් එක අඩු වැඩි කරන්න මෙතන පොඩි කෑල්ලක් එනවා. මේකෙන් තමයි අපිට මෙන්න මේ වීල් එකෙන් හෙඩ්සෙට් එකේ සවුන්ඩ් එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මයික් ඔන් ඔෆ් ස්විච් එකකුත් එනවා. මෙන්න මෙතන. මෙතනින් ඔයාලට මයික් එක ඔන් කරන්න ඔෆ් කරන්න පුළුවන්. මෙන්න මේ පොඩි කෑල්ලේ. දැන් මම මේක ඔයාලට කනෙක්ට් කරලා පෙන්නන්නම් ලැප් එකට මේ කොහොමද මේකේ ලයිට්ස් ටික වැඩ කරන්නේ කියලා. හරි හෙඩ්සෙට් එක කනෙක්ට් කරලා ලැප් එකට මේක අපිට මෙන්න මේ විදිහේ තනි ලයිට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නිල් පාට ලයිට් එකක් තමයි මේකේ පත්තු වෙන්නේ දෙපැත්තෙම. මෙතන JDL Gaming කියලා ලෝගෝ එකක් ගහලා තියෙනවා. ඒ වගේ මයික්‍රොෆෝන් එකේ මෙතන පොඩි නිල් පාට ලයිට් එකක් පත්තු වෙනවා. මම පොඩ්ඩක් වටේ ලයිට් ඔෆ් කරලා පෙන්නන්නම් කොහොමද මේක පේන්නේ කියලා. මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් නේ. ඉතින් මේක ස්ටොක් තියෙනවා. ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් අපෙන්. අපිට WhatsApp message එකක් දාන්න. 07022 කොකෝ පේමන්ට් තියෙනවා. PC payment, bank deposit නැත්නම් cash on delivery හරහා ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. ලංකාවේ ඕන තැනකට අපි ඩෙලිවර් කරනවා. ඉතින් මේ වගේ තව හෙඩ්සෙට් ගොඩක් තියෙනවා අපේ page එකේ වීඩියෝස් දාලා තියෙන්නේ. ඒවත් බලන්න. ඔයාලට කැමති item එකක් තෝරගන්න පුළුවන්. අපිට WhatsApp message එකක් දාලා WhatsApp එකේ catalog එකට යන්න. එතන items ඔක්කොම add කරලා තියෙන්නේ. ඉතින් ඕඩර් එකක් දානවා නම් අපිව contact කරගන්න. මතක ඇතුව වීඩියෝ එක like කරලා follow කරගෙන යන්න.